Hello dreamers, welcome back to my YouTube channel. ඉතින් ගොඩ දෙනෙක්ගේ රික්වෙස්ට් එකක් විදිහට අදාරගෙන ආවේ O level video series එකේ මම maths වලට වැඩ කරපු විදිය ගැන. ඉතින් ගොඩාක් දෙනෙක් කියන විදිහට maths කියන්නේ අමාරු සබ්ජෙක්ට් එකක් ලුනේ. ඒත් ඇත්තටම එහෙම නෑ. අපි පොඩි කාලේ ඉඳලම ඒ සබ්ජෙක්ට් එකට වැඩි උනන්දුවක් දැක්වුවොත් අපිට ඒක අමාරු වෙන්නේ නෑ. ඉතින් මටත් ඒ වගේ මට පොඩි කාලේ ඉඳලම ඒ කියන්නේ 6 7 8 වසරේ ඉඳලම ගණන් වලට හොඳට ලකුණු තිබ්බා. ඒ වගේම මට O level වලටත් ඒකක් තිබුණා. එහෙනම් අපි මුලින්ම බලමු මම වැඩ කරේ කොහොමද කියලා. මේ කියන්නේ මම හැමදාම ගණන් වලට පුරුද්දක් විදිහට කරපු වැඩක්. ඉතින් ඔයාලා සමහරක් අය දැනටමත් දන්නේ නැති මේ මොකක්ද කියලා. අර මම ඔයාලට කලින් වීඩියෝස් වලත් කිව්වනේ මම හැමදාම උදේට නැගිටලා ගණන් වල ප්‍රශ්න හදනවා කියලා. ඉතින් මේ ප්‍රශ්න හදපු පොත තමයි ඔය තියෙන. ඔන්න ඔය විදිහට පොතක් අරගෙන මම ගණන් වලින් ස්ට්‍රක්චර්ස් වගේම MCQ ගණන් හදුවා. මම හදපු ගණන් වල හරි වැරදි මම බලාගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් වැරදෙන තැන් වලින් ආයෙ වගේ ගණන් හදන්න. ඉතින් ඔයාලටත් මම කියන්නේ Google එකේ එහෙම ඕන තරම් පේපර්ස් තියෙනවා. එක එක පළාත්වල පේපර්ස් තියෙනවා. ඒ පේපර්ස් අරන් ඔයාලට පුළුවන් විදිහට දවසකට අඩුවම ප්‍රශ්න 5ක්වත් කරන්න. ඉතින් ඔක පුරුද්දක් වශයෙන් කරාම ඔයාලට හැමදාම කරනකොට ගණන් වල තියෙන අර පොදු රටාව අල්ලගෙන ඕනම ගණනක් ඒ විදිහට හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට වැඩ කළා තමයි මට එකක් ගන්න හම්බුනේ. මම ඕක දිගටම කොහොම හරි O level වලට මාස 6ක් විතර තියදී තමයි වැඩේ පටන් ගත්තේ. මම තව පොත් දෙකක් කරන්න හැදුවා. ඒ පොත් දෙක මම නංගි කෙනෙක්ට දුන්නා. ඊළඟට ඔයාලට කියන්න ඕන දේ තමයි ඔයාලා ගොඩාක් දෙනෙක් අච්චුපොත මග හරිනවනේ. එහෙම කරන්න එපා. ඔයාලා අච්චුපොතේ තියෙන අමාරු පාඩම් වල අභ්‍යාස ටික කරන්න. ඉතින් සමහරක් ඉස්කෝලවල මේක කරනවා ඇති. ඉස්කෝලේ කරත් නැතත් ඔයා අනිවාර්යයෙන්ම අමාරු පාඩම් ටිකේ අමාරු පාඩම් වල විතරක් නෙමෙයි හැම පාඩමක වගේ අච්චුපොතේ අභ්‍යාස ටික කරන්න. මොකද අච්චුපොතේනොත් ගොඩක් ඇඩ්වාන්ස් ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් මේවට උත්තර Google එකේ ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේම බලාගෙන හරි වැරදි ටික හදාගන්න. ඊට පස්සේ මම කරපු දෙයක් තමයි එක එක පළාත්වල පේපර්ස් කරන්න. ඉතින් ඔයාලා සිලබස් එක කවර් වෙනකන් ඉන්න එපා. එක එක පළාත්වල පේපර්ස් තියෙනවානේ. පළාත්වල පේපර්ස් අරගෙන ඒ ටික කරන්න. ඉතින් අර අනිවාර්යෙන් එනවා කියලා තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවානේ. පුළුවන් නම් එන්නේ ඒ ටික අනිවාර්යෙන් කරන්න. හරි ඉතින් මේ තියෙන්නේ මම හදපු ප්ලෑන් එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා මේක හදාගෙන යුනිට් දාගන්න. ඊට පස්සේ ඔය තියරි කියලා තියෙන්නේ දැන් පළවෙනි යුනිට් එක නම් ඒකේ තියරි ටික කවර් කරලා නම් ඒක ඉස්සරහින් හරියක් දාගන්න. ඊට පස්සේ ඒකට අදාළ මොනවා හරි ෂෝට් නෝට් හදන්න තියෙනවා නම් ඒක ඉස්සරහින් මාක් කරගන්න. ඊට පස්සේ අර පාස් පේපර්ස් කියලා තියෙන එකේ MCQ ස්ට්‍රක්චර් කියලා තියෙනවානේ. ඔයා ඒ පාඩමට අදාළ MCQ ටික කරා නම් ඒ MCQ එකේ ඔන්න ඔය විදිහට හරියක් දාගන්නවා. ඒ පළවෙනි පාඩමෙන් ස්ට්‍රක්චර්ස් හරි එසේ ප්‍රශ්න හරි අහලා තියෙනවා නම් ඒක කරා නම් එන්න මේ විදිහට හරියක් දාගන්නවා. ඉතින් ඕකත් ඔයාලට try කරලා බලන්න පුළුවන්. හරි එහෙනම් ඊට පස්සේ කියන්නම් මම අමාරු පාඩම් ලේසි කරගත්ත විදිය. ඉතින් ගණන් වල ප්‍රස්ථාර ත්‍රිකෝණමිතිය ලැබුගණක වගේ සමහර පාඩම් දෙනවා. ඒවා ටිකක් අමාරුයි. ඉතින් මටත් ඒ ටික අමාරු වුණා. ඒකට මම කරේ ඩීප් এডুকেෂන් එකේ වීඩියෝස් බලපු එක. ඉතින් අච්චුපොතේ තියෙනවනේ අභ්‍යාස අච්චුපොතේ අභ්‍යාස කළා මේ සර් ඒ අභ්‍යාස සාකච්ඡා කරනවනේ. ඉතින් ඒ සර් සාකච්ඡා කරන විදිය බලලා කෙටි ක්‍රම ටික අල්ලගෙන අමාරු පාඩම් වල වීඩියෝස් ටික බලලා තමයි මම ඒ ටික කොහොම හරි ගොඩ දාගත්තේ. ඉතින් මේ සර් අච්චුපොතේ තියෙන ප්‍රශ්න වලට අමතරව ඒ සර්ගේ ප්‍රශ්නත් හදනවා. ඉතින් ඒ ටික බලලා අමාරු පාඩම් ටික මට ලේසි කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම ඔයාලට ෂෝට් නෝට් ගැන කියන්නම්. ඉතින් ඔය වගේ ප්‍රමේයන් ටික එහෙම මම ෂෝට් නෝට් විදිහට ඔය වගේ ස්ටිකි නෝට් වල ලියලා බිත්තියලා ගත්තා. ඔය වගේ සමහරක් කෙටි කරුණු මම බිත්තියලා ගත්තා. ඔයාලා ඔය ප්‍රමේයන් වල නම් වීඩියෝ එක නම් දකින්න ඇති. ඊට අමතරව ඔය ක්ලාස් එකේ දෙන නෝට් එක මම ඔන්න ඔය විදිහට ෂෝට් නෝට් එකක් විදිහට හදාගත්තා. ඔයාලට මේ ටික ඕනේ නම් වීඩියෝ එක චුට්ටක් ස්කිප් කරලා ඔයාලත් ඒ ටික ලියා ගන්න. ඊට පස්සේ මම ඔයාලට යූස් කරපු පොත් ටික කියන්නම්. මම 10 වසරේදී මාස්ටර් ගයිඩ් පොත් දෙකම ගත්තා. එක කොටසයි දෙක කොටසයි. ඉතින් 10 වසරේදී ලොකු දෙයක් ගණන් වල කරන්න නැති නිසා මම මාස්ටර් ගයිඩ් පොත් දෙකේ අභ්‍යාස කරා. ඉතින් ඒකෙත් ගණන් ටික ඔක්කොම හැදුවා. ඔයා 10 වසරේ ඉන්න කෙනෙක් නම් ඒ දෙක ගත්තර කමක් නැහැ. හැබැයි 11 වසර කෙනෙක් නම් බොරුවට ආයේ 10 වසරේ මාස්ටර් ගයිඩ් පොත අරගෙන මේ දවස් ටිකේ ඒ ටික හදන්න කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. මාස්ටර් ගයිඩ් පොත් දෙකට අමතරව මම O level ගණන් වල පාස් පේපර්ස් බුක් එක අරන් තිබුණා. ඉතින් ඔයාලට ඒක දැන් ගන්න කාලයක් නැතිනම් Google එකකට දාලා තියෙනවා 2017 විතර ඉඳලා පාස් පේපර්ස් ටික. ඔයාලට පුළුවන් ඒ ටික ඩවුන්ලෝඩ් කරගෙන කරන්න. ඊට පස්සේ කියන්න මම පාස් පේපර්ස් ගණන් කරපු විදිහ ගැන. මම O level පාස් පේපර්ස් ගණන් ටික කරේ 2016 ඉඳලා 2024 වෙනකම්. ඉතින් ඒකත් කරේ දැන් අපිට අනිවාර්යෙන් අහනවා කියලා ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ඒ කියන්නේ වර්ග පූර්ණය, භාග ගාන, ඒතකොට ලඝු ගණක, ත්‍රිකෝණමිතිය, ප්‍රස්ථාර අන්න ඒ වගේ එක පාඩමක් අරගෙන ඒ පාඩමෙන් හැම අවුරුද්දෙම අහලා තියෙන ප්‍රශ්න ටික කරා. ඊට පස්සේ තමයි ඊළඟ පාඩමෙන් කරේ. ඉතින් ඔන්න ඔය විදිහට කරනකොට අපිට අඳුන ගන්න පුළුවන් හැම අවුරුද්දෙම එකම විදිහට ප්‍රශ්න අහලා තියෙනවා කියලා. ඒ වගේම හැම අවුරුද්දෙම කොයි විදිහටද අහලා තියෙන්නේ, ඒ රටාව
අවස්ථාව හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් පාස් පේපර්ස් කරනකොට මෙන්න මේ විදිහට කරන්න. ඒ කියන්නේ ෆුල් පේපර්ස් කරන්නේ නැතුව අර එක පාඩමකින් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න. ඊට පස්සේ ඔයාලට කාලේ තියෙනවා නම් ෆුල් පේපර්ස් කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට හීනවන ශේෂ ක්‍රමය ඊට පස්සේ පටන් ගත්තා. ඊට පස්සේ ලඝු ගණක හැම අවුරුද්දෙම 2017 ඉඳලා 24 වෙනකන් ඔය ප්‍රශ්න ටික කරා. ඒකල වැරදෙන තැන් මම බලාගෙන මම හරි දාගත්තා. ඉතින් හීනවන ශ්‍රේෂ්ඨ ක්‍රමයේ ගාන එහෙම මන් දුන්න අර කෙටි ක්‍රමය මගින් හදන්න පුළුවන්. ඉතින් ඔයාලත් පාස් පේපර්ස් කරනකොට මෙන්න මේ ක්‍රමයට කරලා බලන්න. ඊට පස්සේ ගොඩක් දෙනෙක් ආපු නිසා මම කියන්නම් මම ගියපු ක්ලාස් එක මම මැත්ස් වලට ක්ලාස් ගියේ ඔන්ලයින්. දිලිෂාන් බී ප්‍රියදර්ශන සර්ගේ දිලිෂාන් සර් කියන්නේ අපේ සීකේ සර්ගේ යාළුවා. ඉතින් සර්ව මට හම්බුනේ ඔලෙවල් වලට මාස 6ක් විතර තිබිලා. ඉතින් සර්ගේ හොඳ වැඩ පිළිවෙලක් තිබුණා. GM පේපර්ස් කරා. ඊට පස්සේ GN පේපර්ස් කරා. ඊට පස්සේ කැම්ප් එකක් තිබුණා. ඉතින් ඕකේ වැඩ ටිකත් මම හොඳට කරගත්ත නිසා මට ඒකක් ගන්න පුළුවන් වුණා. සර්ගේ ඔලෙවල් කැම්ප් එකේ වීඩියෝ සීරීස් එකක් YouTube එකේ තියෙනවා. ඔයාලත් ඒක බලන්න. ඔයාලටත් ඒක වැදගත් වෙයි. ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මම ගණන් වලට වැඩ කරේ. ඇත්තටම ගණන් කියන්නේ අමාරු සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ගණන් වල තියෙන තියරි ටික අල්ලගත්තොත් ඒක අපිට ලේසියෙන් කොට දා ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඉතින් වෙන සබ්ජෙක්ට් එකක් වගේ නෙමෙයි. ගණන් කියන්නේ අපිට පාඩම් කරලවත් කොපි කරලවත් කොට දා ගන්න බැරි සබ්ජෙක්ට් එකක්. ඒ වගේම සිංහල බුදුදහමේ විද්‍යාව වගේ නෙමෙයි ගණන් වල අපි අනිවාර්යෙන් එන ප්‍රශ්න දන්නවා. සිංහල වල නම් විචාරයට එන්නේ මොකක්ද රචනාවට එන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒත් ගණන් වල අනිවාර්යෙන්ම දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නෙට එන ප්‍රශ්නේ මොකක්ද කියලා අපි දන්නවා. ඉතින් ගණන් එක්සෑම් එකේ පේලුනොත් අපිට ඒක ආයෙත් ලියන්න වෙනවා. ඉතින් දෙපාරක් කරනවට වඩා පළවෙනි පාරෙන් ගොඩ යන එක ලේසි. ඉතින් එක්සෑම් එක ආයෙත් කරනවා කියන්නේ ඒක මහා බොරු වැඩක්. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම බෙස්ට් රිසල්ට් එකක් දාන්න පුළුවන් වෙන්න ඕනි කියලා මම විශ් කරනවා. ඒ වගේම තමයි මම හිතනවා මම කියලා දුන්න දේත් මොනවා හරිම දෙයක් ඔයාලා දැනගන්න ඇති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ වටින වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.